ක්‍රීන් ශ්‍රී ලංකා යටතේ කෝච්චි සියල්ලම ක්‍රීන් වෙයි. මගීන්ට හිතාගත නොහැකි විදියට කෝච්චිවලට වෙන්න යන දේ මෙන්න. අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව රට ගොඩනැගීම ආරම්භ කරන ලද ප්‍රධානම ව්‍යාපෘතිය වන්නේ ක්‍රීන් ශ්‍රී ලංකායි. සෑම ශේෂ්ත්‍රයකම වෙනසක් ඇති කරමින් රට සංවර්ධනය කරා යන ගමනේ නියම ව්‍යාපෘතිය වන එය ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් වීම යථාර්ථයක් කරන ව්‍යාපෘතියයි. ඉතින් එයට සමගාමීව ප්‍රවාහන ශේෂ්ත්‍රයේද පෙරලියක් ඇති කරමින් සියලුම දුම්රියන් ක්ලීන් කර ලස්සනට සැකසීම දෙනටමත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පටන්ගෙන තිබෙනවා. ඒ අනුව දිනෙන් දින අලුත් වන දුම්රියන් දැක්කම දැනෙන්නේ පට්ට සතුටකි. තවද ඉදිරියේදී සුපභෝගී නව දුම්රියන්ද ගෙන්වීමට සැලසුම් කර තිබෙනවා. ඉතින් අපේ රටේ කුමන දේවල් තිබුණත් ඇතැම් මිනිසුන්ගේ නම් හැසිරීම නම් අජූතයි. ඉතින් මිනිසුන්ද පොදු දේපල පරිස්සමෙන් පරිහරණය කර ආරක්ෂා කර ගැනීමට පුරුදු විය යුතු නොවේද? ඉදිරියේදී ශ්‍රී ලංකාවේද ලස්සන AC සහිත පිට රටවල් මෙන් නවීන පන්නේ කෝච්චිවල යන්නද අපිටත් මෙම ආණ්ඩුව යටතේ හැකියාව ලැබේවි යන්න බොහෝ අයගේ මතයයි. ඉතින් ජනපති අපේ රට දියුණු කරાવી කියලා හිතන අය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.